ඔබ ඒ පිළිබඳව දැනුවත්ව ඔබ පැමිණෙන්නේ අති උතුම් ශ්‍රී දළදා වහන්සේ නමස්කාර කරන්න කියලා අවබෝධයෙන් යුතුව ඔබ මහනුවරට පැමිණෙන්න. දළදා සාදු වදිනවද? කොහෙන්ද ආවේ පුතේ? පදීප මන්දාරනවල. මන්දාරනවල. කොහොම හරි වැඳලාමයි යන්නේ නේද? මේ VIP වලින් ඇත්ත කතාවක්ද? VIP වලින් තියෙනවා ඇත්තටම ඒක පිළිබඳව යම් යම් කතා බහන් ඇති වෙනවා. විතර සතුටුයි කියා ගන්න බැරි සතුටක් තියෙන්නේ. එතකොට එක රැයක් හිටියා. ඔව් එක රැයක් හිටියා අදත් ඉන්න වෙනවා කියලා දැනෙනවා. කමන්නේ ඉඳලා අපි වැඳ පුදාගෙන යනවා. මොකුත් ප්‍රශ්න නැහැ. නෑ ප්‍රශ්න නෑ. කෑම බීම ඔක්කොම පේකේත් ඔක්කොම ලැබෙනවා. සමහරට අදත් ඉන්න වෙයි. නේද? නෑ. ඉඳලා කොහොම හරි වන්දනා කරලා යනවා. මේම සතුටේ මේ එන එකත් පුදුමම විදිහේ මේ සතුටක් අපිට දුක වින්දාට අපි කමක් නැහැ. බුදුහාමුදුරු සාරාස කළා. කය වෘත දුක්ඛ කියා කළා. අපිට වෙයිද දවස් දෙක තුනක් මේ මෙච්චර ධර්මයක් කියලා බුදුහාමුදුරු වෙනින් දවස් කරන්න. ඒ ගමන් ගරලි ගමනදී ඒක වැරදි විදිහට හැමදාම තියෙනවා. එදත් තියෙනවා, අදත් තියෙනවා, හෙටත් තියෙනවා. ඔක නවත්තන්න කාටවත් බෑ ඉතින්. එම හරි කාර්ය මණ්ඩලය හරියට උදව් කරනවා කියන්නේ බඩ ගිනි කියන්නේ සැරින් සැරේ කෑම බීම ඔක්කොම ලැබෙනවා. ඔක්කොම ලැබෙනවා. ඔව් මාංශය දැනෙන්නේ නැහැ. දම්සෙල් අපිට ඕන ආකාරයට තියෙනවා. ජලය තියෙනවා. මේ টয়ලට් පහසුකම් තියෙනවා. ඒ සියලුම දේ අංග සම්පූර්ණව තියෙනවා. අපි ගොඩාක් සතුටුයි මේ අපේ බුදුරජාණන් වහන්සේ සියසින් දැක ගන්න තමයි මේ පොලිමේ ඉන්නේ. කොහොම හරි වැඳලාමයි යන්නේ නේද? ඔව් දලනා ගන්න පුදුබවලා වන්දනා කරන බලාපොරොත්තු ඉන්නේ. ආයිබෝවන් ශ්‍රී දළදා සමිඳු පිහිටයි ඔබට. අපි දැන් ඉන්නේ අද පස්වෙනි දවස මහනුවර ශ්‍රී දළදා වන්දනාව පස්වෙනි දවස තමයි අද. විශාල ජනතාවක් මහනුවර නගරයට සම්බන්ධ වෙලා තියෙනවා. මහනුවර නගරයට පැමිණෙනවා ශ්‍රී දළදා වන්දනාව වෙනුවෙන්. ඔබට පසුබිමෙන් පේනවා ඇති විශාල ජනතාවක් සහභාගී වෙලා තියෙනවා. දිනකට ලක්ෂ 7ක් 10ක් අතර ප්‍රමාණයක් මේ දළදා වන්දනාව වෙනුවෙන් සහභාගී වෙනවා. ඔබට විශේෂම පණිවිඩයක් කියන්න තියෙනවා. කටුගස්සොට DS සේනානායක වීදියේ සිට කටුගස්සොට පාර වෙනකන් කටුගස්සොට අතර වෙනකන් විශාල ජනතාවක් කටුගස්සොට නගරයට වෙනකන් කිලෝමීටර් 3ක් 4ක් අතර ප්‍රමාණයක් ජනතාවක් පෝලිං ගැහිලා තියෙනවා ශ්‍රී දළදා වන්දනාව වෙනුවෙන්. ඒ වගේම මහනුවර වැවරවුම ප්‍රදේශය වැවරවුමේ පොලිස් දෙකක් ක්‍රියාත්මක වෙනවා. ඒ ක්‍රියාත්මක වෙන්නේ රතුබෝක්කුව හරහා අරුප්පල තලාතුවේ පැත්තට. ඒත් කිලෝමීටර් 4ක් 5ක් කිලෝමීටර් 6ක් වගේ විශාල ජනතාවක් රැස් වී තිබෙන ශ්‍රී දළදා වන්දනාව වෙනුවෙන්. විශේෂම දේ තමයි දින දෙකක් රාත්‍රියන් 3ක් පමණ මේ වෙනුවෙන් කැප කරනවා වන්දනාමාන කරන්න මේ අති උතුම් ශ්‍රී දළදා වන්දනාව. දැන් ඔබ පැමිණෙනවා මහනුවර නගරයට. ඔබට අවශ්‍ය දේවල් ඔබ රැගෙන ආ යුතුයි මේ දින කිහිපයට. නමුත් මහනුවර නගරයෙන් සූදානම් කරලා තිබෙනවා දන්සැල් ඒ වගේම ජනතාව පෞද්ගලික ආයතන රාජ්‍ය ආයතන දන්සැල් සූදානම් කරලා තිබෙනවා. නමුත් මේ ජනතාව සම්බන්ධ කරගන්න සමහර වෙලාවට අපහසුතාවයන් විශාල වශයෙන් ඇති වෙලා තියෙනවා. ඒ නිසාම ඔබ සූදානම්ව පැමිණෙන්න මේ දින කිහිපය මහනුවර නගරයේ ගත කිරීමට. මේ පස්වෙනි දවස තව දවස් 5ක් දළදා වන්දනාව පැවැත්වෙනවා. ඒ දවස් 5 ඇතුළත ඔබට පැමිණෙන්න මහනුවර නගරයට. ඔබ එන්න නමුත් ඔබට සූදානම් කරගෙන එන්න මේ දින 5 මම මහනුවර නගරේ ඉන්නවා කියලා බලාගෙන. එහෙම තමයි එන්න වෙන්නේ. මොකද විශාල ජනතාවක් දැනටම මහනුවර නගරේ සිටිනවා. ඔබගේ දුරකථන ඔබ ගෙන වටිනා භාණ්ඩ මේ වගේ ඉතාමත්ම සැලකිලිමත් වෙන්න වෙනවා. අපි නිරන්තරයෙන්ම ඔබට අපි තොරතුරු ගෙන එනවා අපේ නාලිකාවෙන්. ඒ නිසා අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. අපි දැන් යමු මේ ජනතාව අතරට දවස් කීයක් ඉන්නවද? ඒ වගේම විශේෂම දේ තමයි මේ ඊයේ පෙරේදා සමාජ මාධ්‍යවල සහ යම් යම් මාධ්‍යවල ගියා මේ VIP පෝලිම් පිළිබඳව ප්‍රශ්නය. මේ VIP පෝලිම් ඇත්ත කතාවක්ද? VIP පෝලිම් තියෙනවා ඇත්තටම ඒක පිළිබඳව යම් යම් කතා බහන් ඇති වෙනවා. අපි ඒ පිළිබඳව ජනතාවෙන් අහලා බලමු. ඔබ කලබල විය යුතු නැහැ. නමුත් ඔබට ශ්‍රී දළදා වන්දනාව සිදු කරගත හැකියි. ඒ නිසා මහනුවර නගරයට පැමිණෙන්න අපි ඔබ වෙනුවෙන් හැම වෙලාවෙම තොරතුරු ගේන්න සූදානම් සිටිනවා. අපි යමු ජනතාව අතරට ඒ ගොල්ලෝ මොනවද කියන්නේ බලන්න.
කොහින්ද අම්මා ආවේ? අපි රත්නපුරේ කහවත්ත දවස් කීයද? පෙරේදාව ගම. පෙරේදා. කොහොමද දැනෙන්නේ සීතල වන්දනාව ගැන? හිතට සතුටුයි. කියා ගන්න බැරි සතුටක් තියෙන්නේ. ගොඩක්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ විනින් මහත්තයාට අපේ ගමේ. විනින් මහත්තයා නිසා තමයි අපිට මේ ගමන එන්න පුළුවන් වුණේ. එතුමා අපේ ආයුෂතරම් ජීවත් වෙන්න ඕනේ. ඇත්තම කිව්වොත්. ඔව් බොහොම පිං කොහොමයි බලලාමයි යන්නේ නේද? බලලම යන්නේ. එතුමන්ටත් ඒ පිං අයිති වෙන්නත් ඕනේ. හරි බොහොම පිං බොහොම ස්තුතියි. මාත්‍යා කොහේඳලා දාවේ? අපි මාතලේ ඉඳලා ආවේ. මාතලේ. දවස් කීයක්ද? ඊයේ එකට පටන් ගත්තේ අම්පිටි හන්දියේ ඉඳලා කිලෝමීටර් 4ක් විතර ආවා. 4ක් විතර ආවා. එතකොට එක රැයක් හිටියා. ඔව් එක රැයක් හිටියා අදත් ඉන්න වෙනවා කියලා දැනෙනවා. කමන්නේ ඉඳලා අපි වැඳ පුදාගෙන යනවා. කොහොම හරි වඳිනවද සීතල? වඳිනවා කොහොමද? වැඳලා යන්නේ ඔක්කොම අපි දෙන්නා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි බොහොම පිං. අම්මා කොහෙන්දලා දාවේ? බටුහන්දර. දවස් කීයක් වෙනවද ඇවිල්ලා? ඊයේ පහට විතර ආවේ. ඊයේ. දැන් සමහරට අදත් ඉන්න වෙයි. එතකොට කමක් නැද්ද මෙහෙම? කමක් නැහැ ඉඳලා බලලා යනවා. ඔව් සීතල වන්දනාව ගැන මොකද හිතෙන්නේ? ඔක්කොම ලැබෙනවා අපිට. පාසුව ඔක්කොම ලැබෙනවා. හොඳයි. මොකුත් ප්‍රශ්න නැහැ. නෑ ප්‍රශ්න නෑ. කෑම බීම කෑම බීම ඔක්කොම බේතේ ඔක්කොම ලැබෙනවා. ඔක්කොම ලැබෙනවා. සමහරට අදත් ඉන්න වෙයි. නේද? නෑ. ඉඳලා කොහොම හරි වන්දනා කරලා යනවා. හරි. බොහොම ස්තුතියි බොහොම පිං. මහත්තයා කොහේද ආවේ? රත්නපුරේ. රත්නපුරේ ඉඳන්. දවස් කීයක් වෙනවද ඇවිල්ලා? ඊයාවේ. ඊයාවේ. එතකොට සමහරට අදත් ඉන්න වෙයි. කමක් නැත්. බොහෝ දුරට ඉන්න කරන්නේ ඉන්න බුදුහාමුදුරු ඊට දුකින් සාරා සංකල්පයක් දුකින්නේ. ඔව්. බුදුහාමුදුරු සාරා සංකල්ප කය වෘත දුක්ඛ කියා කළා. අපිට වෙයිද දවස් දෙක තුනක් මේ මෙච්චර ධර්මයක් කියලාදී බුදුහාමුදුරු වෙනින් දවස් කරන්න. සතුටින් ඉන්න ඇත්තට කියනවා. සතුටින්. ඔච්චර දුෂ්කර තාක් තිබුණත් ඇත්තට වෙයි සතුටින් ඉන්නේ. හේතුව තමයි ඇත්ත අපි සාමාන්‍ය මාගේ බුදුහාමුදුරුවෝ මේ ලෝකේ මිනිස්යන්ගේ වැඩිම දුක් විඳින බුදුහාමුදුරුවෝ. ඒ කවුරු වෙනින්ද? අපි වෙනුවෙන්. අපිට වෙයිද බුදුහාමුදුරුවෝ වෙනුවෙන් සතියක් වෙනුවෙන් අර දල්දා වහන්සේ වෙන පුදා ගන්න ඒ වගේ අවස්ථාවකයි හම් වෙන්නේ නැහැ. ඇත්තට ඒ වගේ අවස්ථාවක 70යි ආයෙ එන්න පුළුවන් නොවෙන්න පුළුවන් ජීවිතේ ඒ සතුරු වෙන්න ඒක ඇත්තට ඇති හරි. හොඳ සිතකින් මරුණොත් හොඳ සිතුවිලි කුසල් සිතකින් මරුණොත් ඊළඟ ආත්මෙත් හොඳයි බෞද්ධයට පාර්ථක විදිහට. නේද? අනිවාර්යයෙන්. මේ එක එක ප්‍රවෘත්ති යනවා මේ පිටිපස්සෙන් දානවා අරහෙන් දානවා මෙහෙන් දානවා කියලා. ඒක ඔබතුමාට අදාළ නැහැ. ඒ කියන්නේ ඉතින් ඒක ඒ ඉතින් කොහෙදින් සාමාන්‍ය දෙයක් ඉතින් ඒක හරි ඒක ඒව වළක්වන්න බෑ. එහෙම කෙනෙකුට වළක්වන්න බෑ. මිනිස්සු ඒවන මිනිස්සු මේ තමන් අවංක වෙලා තමන් නිවැරදිලා තමන් බෞද්ධ කැඩියට නිර්මාණශීලී විදිහට තමන් යන්න ඕන එක. තව කෙනෙකුට ඒක දෝෂ මන්නන්ගේ වරදක් දකින්නේ නැහැ ඒක. ඒ තමන් කරලේ තමන්ටදී ඒක වැරදිවට හැමදාම තියෙනවා. එදත් තියෙනවා අදත් තියෙනවා හෙටත් තියෙනවා. ඕක නවත්තන්න කාටවත් බෑ ඉතින්. තමන් දැනගෙන තමන් හිතේ එකම වැඩ කරගන්න. අවංකයි නම් එච්චරයි. ඇත්ත කතාව විතරයි. එහෙනම් බොහොම ස්තුතියි බොහොම පිං. අකේ කොහෙන්ද ආවේ? අපි ගෙලියෝය. ජෙලියෝ. කවදාද ඊයේද? ඊයේ ආවේ. ඇවිල්ලා පොලිම ඉඳලා ගිහලා ආයෙත් ජොයින්ට් වුණා පොලිමට. ඔව්. සමහරට අදත් බැරුවේ හෙට පුළුවන් වෙයි. මොකද හිතෙන්නේ සීතල වන්දනාව ගැන අවුරුදු 16කට පස්සේ? තුන්වෙනි වතාව වඳ පුදා ගන්න ලැබුණොත් වඳින්නේ. පළවෙනි පාරක් වැන්දා, දෙවෙනි පාරක් දැන් අවුරුදු 18කට උඩ ගිරැන්දා. අද මේ තුන්වෙනි පාර හරිය සතුටුයි.
සන්තෝෂයෙන් ඉන්නේ නේද? හරිම සතුටුයි. මේ එන එකත් පුදුමම විදිහේ මේ සතුටක් අපිට දුක වින්දාට අපි කමක් නැහැ. අම්මේ කොහේ ඉඳලා දාවේ? අපි රත්නපුරේ ඉඳලා ආවේ. රත්නපුරේ ඉඳලා. දවස් කීයක් වෙනවද? ඊයේ රෑ 10ට විතර ආවේ. ඊයේ රෑ 10ට. සමහරට අදත් එන්න වෙයි. කමක් නැද්ද? කමන්නේ නැත්තේ කොයි වෙලාව හරි වැඳගෙන යන්න කියලා හිතාගෙන ආවේ දාතු. කවදා හරි වැඳගෙනමයි යන්නේ. සන්තෝෂෙන් නේද ඉන්නේ? සතුටෙන් ඉන්නේ. ඔව්. ශ්‍රී දළදා වන්දනාව ගැන මොකද හිතෙන්නේ අම්මා? හිතෙන හොඟ. ඔව්. බොහොම පිං බොහොම ස්තුතියි. වන්දනා කරලාම තමයි යන්න හිතාගෙන ඉන්නේ. ඔව්. අවුරුදු 16කට පස්සේ සතුටුයිද? සතුටුයි. කොච්චර තෙරපුණා සතුටෙන් දින්නේ? සතුටින් ඉන්නේ. ඔව්. බොහොම ස්තුතියි බොහොම පිං. එම හරි කාර්ය මණ්ඩලය හරියට උදව් කරනවා. බඩ ගින්න කියන්නේ සැරින් සැරේ කෑම බීම ඔක්කොම ලැබෙනවා. කොහොම ලැබෙනවා? ඔව් මහන්සිය දැනෙන්නේ නැහැ. මහන්සිය දැනෙන්නේ නැහැ. තෙරපුණා සන්තෝෂෙන් ඉන්නේ. සන්තෝෂයි. කොහෙද සන්තෝෂයි මහත්තයමයි දෙන්නවා. ඔව් ඒකයි එතන පොඩියට යනකොට මෙහෙන් ලොකු පොලිමනේ තියෙන පළලින් ලොකුයිනේ. අන්න ඒක නිසා මේ තීටි වල වෙලක් යනවා. අපහසුතාවය මොනවද තිබ්බද? නෑ මුකුත් ආසාවකුත් නැහැ. හැමදේම හොඳට වුණා. දෙයම හොඳින් තියෙනවා. කෑම බීම කියන වතුර පහ සියලුම දේ දෙනවා. දම්සෙල් අපිට ඕන ආකාරයට තියෙන ජලය තියෙන මේ ටොයිලට් පහසුකම් තියෙනවා. ඒ සියලුම දේ අංග සම්පූර්ණව තියෙනවා. අපි ගොඩාක් සතුටුයි අපේ බුදුරජාණන් වහන්සේ සියසින් දැක ගන්න තමයි මේ පොලිමේ ඉන්නේ. අපි බණ්ඩාරලින් දැන් ආවේ. බණ්ඩාරවල. ඔව්. මොකක්ද දැනෙන්නේ සතුටුයිද? සතුටුයි. දවස් කීයද පොලිමේ? දවස් දෙක. මොකක්ද කියන්න තියෙන්නේ? අවුරුදු 16කට පස්සේ මේ පෙන්නන්නේ. අවුරුදු 16කට පස්සේ මොකද කියන්නේ? ඕ සතුටුයි. පළවෙනි පාර මේ බලන. හරි. මන්දාරන්නුවර පදිය පැලේ මුත්තේ. ඔව්. දවස් කීයක්ද ඇවිල්ලා? දැන් දවස් 3ක් එසේ පුතා ඉන්නවා අපි ඇවිල්ලා ඉඳලා තමයි ඉන්නේ. වන්දනා කර මාට මේ කකුලේ අසනීපයක්. දැන් පුතා සඳුදා ඉඳලා ඉන්නේ. ඒක ඉඳලා දැන් මේ පොලිමේ යන්නේ වන්දනා කරන්න. කොහොම හරි වැඳලාම යන්නේ නේද? ඔව් දලනා ගන්න පුදුබවල වන්දනා කරන්න බලාපොරොත්තු ඉන්නේ. අද නම් පුළුවන් වෙයි. ඔව් හිතාගෙන තමයි ඉන්නේ. සතුටුයිද? සතුටුයි කියන්නේ කිකම් නෙවෙයි මේ පොඩි කටට. හොඳටම සතුටුයි. හොඳටම සතුටුයි ගල්මහා වන්දනා කරන්න ලැබෙන එක. හොඳටම සතුටුයි. දළදා සාදු වදිනවද? ඔව්. කොහෙන්ද දාවේ පුතේ? මන්දාරනවල. කොහොම හරි වැඳලාම යන්නේ නේද? ඔව්. හරි. බොහොම සන්තෝෂයි බොහොම පිං. පුළුවන් වෙයි අද වඳින්න. ශ්‍රී දළදා වන්දනාව අද 5 වෙනි දිනට මේ ක්‍රියාත්මක වුණේ. අපි ඔබට ගෙනාවේ මේ ජනතාවගේ විශේෂ අදහස් කිහිපයක් සහ මේ දවස්වල සමාජ මාධ්‍යවල යන කතාවක් පිළිබඳව ඒ ජනතාව දක්වන අදහස් ගැනයි. විශේෂම දෙයක් තමයි ඔබට දින කිහිපයක්ම මහනුවර රැඳී සිටීමට සිදු වේවි. ඒ නිසා ඔබ ඒ පිළිබඳව දැනුවත්ව ඔබ පැමිණෙන්නේ අති උතුම් ශ්‍රී දළදා වහන්සේ නමස්කාර කරන්න කියලා අවබෝධයෙන් යුතුව ඔබ මහනුවරට පැමිණෙන්න. අපි ගෞරවයෙන් ආදරය කරනවා ඔබට මේ තව දවස් 5ක් ක්‍රියාත්මක වෙනවා. උදේ 11 සිට සවස් 5:30 වනතෙක් දළදා වහන්සේ නමස්කාර කිරීමට ඔබට හැකියාව තියෙනවා. ඒ නිසා මහනුවරට පැමිණෙන්න. ඔබ විශේෂයෙන්ම මතක තබාගත යුතුව පැමිණෙන්න. ඔබ මහනුවර නගරයේ දවස් 2ක් 3ක් සිටීමට සිදුවන බව. අපි ඔබට නිරන්තරයෙන්ම විස්තර සපයනවා මේ පිළිබඳව. ඔබ එන්න මහනුවරට. අපි මේ තොරතුරු ගෙන්නේ මහනුවර ශ්‍රී දළදා වන්දනාවේ සිටයි.